ඉතින් මේ උපකරණය හොඳින් පේනවා ඇති. මේක ඇවිල්ලා ඩයමන්ඩ් ටෙස්ටර් එක කිව්වට ඇත්තටම දෘಢතාවයමයි උපකරණයක්. මේකෙන් ඒ තරම්ම මේ නිවැරදිතාවයක් බලන්න බෑ. මොකද සින්තටික් ගල් වලටත් මේකේ යම්කිසි ප්‍රතිචාරයක් දක්වනවා. අපි බලමු මේක ටෙස්ට් කරලා කොහොමද කියලා. ඉතින් මේ මුලින්ම තියෙන්නේ අපි සිට්‍රීන් වගේ ගලක්. ඒ කියන්නේ පලිඟ කුලේ ගලක්. ඉතින් අපි තියලා බලමු මෙහෙම ටේබල් එකකින් තිබ්බහම ඔයාලට පේනවා ඇති. මේක ඒ තරම් ඉහළට ක්‍රියා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සාමාන්‍ය මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ 5-6 වගේ මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ අතට මේ වුණාම ප්‍රී ගාල ඒ කියන්නේ යම්කිසි ලෝහයකට ටච් වුණාමත් ඒ වගේ නාදයක් එනවා. ඉතින් ඒ හින්දා මේ තියෙන්නේ කැරට් 42ක් විතර වෙන සාමාන්‍ය ඇමිතිස් ගල. මේකත් ඒ වගේම පලිඟ කුලේ ගල. ඉතින් බලමු මේකට තියලා කොහොමද කියලා. මේකත් සාමාන්‍යයෙන් අර මට්ටම තමයි පෙන්වන්නේ. මොකද සිට්‍රීන් සහ එකම දෘಢතාවයක් තමයි තියෙන්නේ ඇමිතිස් වල. ඊට පස්සේ බලමු මේ කොහොමද කියලා. මේක ඇවිල්ලා ඉතින් කාකනිල් කෑල්ලක්. ඉතින් කොහොමද කියලා ඔයාලට පේනවා ඇති. ප්‍රතිචාරය බලමු කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති කොච්චර ඉහළට යනවද කියලා. සාමාන්‍යයෙන් 8 මට්ටමට විතර යනවා මීටරේ. සාමාන්‍යයෙන් කාකනිල් ඒ කියන්නේ සපාය වර්ගයේ ගල් වලට. ඊට පස්සේ බලමු මේක ස්ටාර් රූබි වගේ එකක්. ඉතින් කොහොමද කියලා. මේකේ දෘঢ়තාවය ඉතාමත් ඉහළ යගයක්. ඒ කියන්නේ කාකනිල් හා සමානම වගේ ඊට වඩා වගේ පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් ඉහළ යගයක් එකම වගේ සපය ගල්. ඉතින් අපි බලමු මේක සින්තටික් ගලක්. අපි බලමු සින්තටික් ගලට කොහොමද කියලා. මේක ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. ඇත්තටම සින්තටික් ගලට ප්‍රතිචාරයක් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මෙන්න මේක හින්දා තමයි වීදුරු ගල් එහෙම නැත්නම් මේ හදපු ගල් යම්කිසි අයට යම් අදහසක් ගන්නට පුළුවන් මේකෙන් කොහොමද කියලා. මේ කිසිම දෘಢතාවයක් පෙන්වන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. මේ මීටරේ වැඩ කරන විදිහ කියන්නේ මැණික් ගලකට යම්කිසි මේ එකක් වෙන. ඒ වගේම සින්තටික් ගල් වලටත් කියන්නට ඕන දෙයක් තමයි සින්තටික් ගල් වලටත් මේ විදිහටම මේ පෙන්වන ගල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ මීටරයකින් මැණික් ගලක් මොකද කියලා තහවුරු කරගන්නට බෑ. ඒ හින්දා ඉතින් හොඳම දේ තමයි ඒ ගල් පරීක්ෂා කරන ආයතනයකට පිළිගත් ආයතනයකට දීලා Tamanට පරීක්ෂා කරවගෙන ගන්න එක තමයි ඊටම ඇත්තටම හොඳම දේ හැටියට මේ කියන්න පුළුවන්. මොකද දැන් කාලේ අපිට එහෙම ව්‍යාජ ගල් ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒවා මේ මීටර වලට සාමාන්‍යයෙන් සපහ විදිහට අහුවෙන ඒවා තියෙනවා.